අද අපි කතා කරමු වොකේෂනල් ස්ට්‍රීම් ගැන. මොකක්ද ඇත්තටම මේ වොකේෂනල් ස්ට්‍රීම් කියන්නේ? හරි. වොකේෂනල් ස්ට්‍රීම් එහෙම නැත්නම් වෘත්තීය විෂය ධාරාව. මේ විෂය ධාරාව හඳුන්වලා දීලා තියෙන්නේ උසස් පෙළට. ඒක හඳුන්වලා දීලා තියෙන්නේ 2017 අවුරුද්දේ. හොඳයි. ඉතින් මේ 2017 අවුරුද්දේ හඳුන්වලා දීපු මේ විෂය ධාරාවෙන් මේ වෙනකොට සබ්ජෙක්ට් තියෙනවා. එහෙම නැත්නම් විෂයන් තියෙනවා 28ක්. මේ විෂය ධාරාව හදාරන්න පුළුවන් සුවිශේෂී කණ්ඩායමකට. කවුද මේ සුවිශේෂී කණ්ඩායම? සුවිශේෂී කණ්ඩායමක් කියුවේ ඔබත් මමත් ගත්තාම අපිට තියෙන විවිධ හැකියාවන්. ඔබට තියෙන හැකියාව මට නැති වෙන්න පුළුවන්. මට තියෙන හැකියාව ඔබට නැති වෙන්න පුළුවන්. ඉතින් ළමයි ගත්තාම ළමයිගේ තියෙනවා එක එක හැකියාවන් තියෙන එක එක දක්ෂතා තියෙන ළමයි. ඉතින් මේ දක්ෂතාවලට ඔය විවිධ දක්ෂතාවලට ඔබින විදිහට තමයි මේ වෘත්තීය විෂය ධාරාව හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි බලමු මේ විෂය ධාරාවට ඇතුළත් වෙන්න නම් තියෙන්න ඕන සුදුසුකම් මොනවාද කියලා.